ආයිබෝන් යාලුවනේ සියලුම දෙනාට මේ තියෙන මගේ ඉලෙක්ට්‍රික් ෆෙන්ස් එනර්ජයිසර් සර්කිට් එක. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ මේ සර්කිට් එකේ මොනවද තියෙන්නේ, මේ සර්කිට් එක කොහොමද වැඩ කරන්නේ, මේ සර්කිට් වර්ගයේ මොනවද කියලා සම්පූර්ණ පැහැදිලි විස්තරයක් කරන්න. ඇත්තටම මේ සර්කිට් එක කොටස් කීපයක් තියෙනවා. මේ තියෙන්නේ ඉන්වර්ටර් පැත්ත, මේ තියෙන්නේ චොපර් ට්‍රාන්ස්ෆෝමර් එක, මේ තියෙන්නේ චොපර් ට්‍රාන්ස්ෆෝමර් එක ඩ්‍රයිව් කරන ස්විචින් ට්‍රාන්සිස්ටර් එක. එතකොට මේ තියෙන්නේ 12 වෝල්ට් DC විදුලියක් ලබා දෙන ධන සප්ලයි එක ලබා දෙන ස්ථානය සහ ඍණ විදුලිය ලබා දෙන ස්ථානය. මේ ඍණ විදුලිය ලබා දෙන ස්ථානය මේ බෝඩ් එක පුරාට මේ මෙහෙම දුවනවා. මෙන්න මේ කෙරවලට එනකන් එනවා. මේ තියෙන්නේ 40i TBS 12i කියන්නේ SCR එකක්. සිලිකන් කන්ට්‍රෝල්ස් රෙක්ටිෆයර් කියන්නේ මේ SCR එකට. එතකොට මේ SCR එකේ ගේට් එකක් තියෙනවා, ඇනෝඩ් එකක් තියෙනවා, කැතෝඩ් එකක් තියෙනවා. මේ තියෙන ගේට් එක, මේ ගේට් එකට සම්බන්ධ කරලා තියෙනවා මෙන්න මෙතන ට්‍රිගර් ඩයෝඩ් එකක්. ඒ කියන්නේ මේ SCR එක ස්විච් එක ක්ලෝස් කරන්න මෙන්න මේ ඩයොක් එකෙන් තමයි මේ ඒ කාර්යය කරන්නේ. ඇතර මේ මෙතන තියෙනවා මේ සම්පූර්ණ සර්කිට් එක ඩයග්‍රෑම් එකේ. මේ තියෙන්නේ ඩයොක් එක, මේ තියෙන්නේ SCR එක, මේ තියෙන්නේ SCR එක වැඩ කරන්න අවශ්‍ය කරන මූලික කොටස් ටික. මෙතන තියෙනවා රෙසිස්ටර් නෙට්වර්ක් එකක්, මේකට කියනවා වෝල්ටේජ් ඩිවයිඩර් එක කියලා. මෙතන කැපැසිටර් එකක් තියෙනවා, චූටි කැපැසිටර් එකක්. ඒ කැපැසිටර් එක තමයි තියෙන්නේ මෙන්න මේ මෙතන 47 UF මෙන්න මේ කැපැසිටර් එක. එතකොට මේ මෙතන කරන්නේ මේ ඉන්වර්ටර් පැත්තෙන් හදලා දෙන විදුලිය මෙන්න මේ මෙතන තියෙන රෙසිස්ටර් නෙට්වර්ක් එක හරහා මෙන්න මේ තියෙන රෙසිස්ටර් දෙකයි මෙතන තියෙන ප්‍රීසෙට් එකක් මේක ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. මේක හරහා මෙන්න මේ කැපැසිටර් එක charge කරනවා. අතන මේ කැපැසිටර් එක charge කරන්නේ ඉතාලම ස්ලෝ තමයි charge කරන්නේ. ඒ කියන්නේ මෙතන තියෙනවා මේ වෝල්ටීයතාවය උඩරිම අගයකට දක්වා එනකොට අපි දල වශයෙන් හිතමු වෝල්ට් 500 600 කියලා. වෝල්ට් 600 වගේ ස්ථානයකට රීච් වෙනකොට මෙන්න මේ කැපැසිටර් එක ඉක්මනට charge වෙලා මේ කැපැසිටර් එකේ උඩරිම වෝල්ටීයතාවයට ළඟා වෙනවා. ඒ කියන්නේ මේ වෝල්ටීයතාවය එන්න වැඩි වෙනවා. නමුත් මේ වැඩි වෙලා මෙන්න මෙතන තියෙනවා ට්‍රිගර් ඩයෝඩ් එක. ඒකට කියනවා ඩයොක් එක කියලා කියනවා. මෙන්න මේ ඩයොක් එක වැඩ කරන්නේ වෝල්ට් 28ක් 30ක් අතර වගේ වෝල්ටීයතාවයක් මෙන්න මේ කැපැසිටර් එක charge වුණාට පස්සේ එතකොට ඒ වෝල්ටීයතාවයට ළඟා වෙනකොට මෙතනින් වෝල්ටේජ් එකක් මෙන්න මේ SCR එකේ ගේට් පින් එකට සම්බන්ධ වෙනවා. එතකොට සිද්ධ වෙන්නේ මේ SCR එකේ දොර ඇරෙනවා. මේක එක් දිශාවකට විදුලිය ගමන් කරනවා. ඒ වගේම මෙතන මේ චොපර් ට්‍රාන්ස්ෆෝමර් එකේ අවුට්පුට් වෝල්ටේජ් එක DC කරලා මෙන්න මේ කැපැසිටර් එක අග්‍රයකට සම්බන්ධ කරලා තියෙනවා. එතකොට කැපැසිටර් ඉතුරු වෙන අග්‍රය කෙලින්ම ගිහිල්ලා හයි වෝල්ටේජ් ට්‍රාන්ස්ෆෝමර් එකේ ප්‍රයිමරි වයින්ඩින් එකේ පොටකට සම්බන්ධ වෙනවා. එක පොටකට සම්බන්ධ වෙනවා. එතකොට මේ හයි වෝල්ටේජ් ට්‍රාන්ස්ෆෝමරේ අනිත් පොට ඇවිල්ලා මෙන්න මේ ස්ථානයට සම්බන්ධ වෙන්නේ. ඒ කියන්නේ මේ සර්කිට් එක සීරියස් වැඩ කරන්නේ. කැපැසිටර් එක සහ ට්‍රාන්ස්ෆෝමර් එක සීරියස් සර්කිට් එකක් විදිහට තමයි මෙතන සම්බන්ධ වෙන්නේ. මෙන්න මේ ඍණ විදුලියට සම්බන්ධ වෙනවා ඒ ට්‍රාන්ස්ෆෝමරේ ඉතුරු වෑර එක. එතකොට මේ කැපැසිටර් එක ට්‍රාන්ස්ෆෝමරේ ප්‍රයිමරි වයින්ඩින් එක හරහා ගිහිල්ලා මේ කැප් එක charge වෙන්න පටන් ගන්නවා. මේ ප්‍රධාන කැප් එක කැපැසිටර් එක සාමාන්‍ය 20 UF 25 UF 30 UF 35 40 45 50 ඔය වශයෙන් තියෙනවා. එතකොට මේ කැපැසිටර් එක සම්බන්ධ කරලා කෙලින්ම මෙන්න මේ ප්‍රධාන විදුලිය හරහා මේක කැපැසිටර් එක charge කරනකොට මේ කැපැසිටර් එකේ charging වෝල්ටීයතාවය ළඟා වෙනවා 500 විතර ළඟා වෙනවා කියලා හිතන්නකෝ.
මෙන්න මේ 500ට ළඟා වෙනකොට මෙතන අපි හදනවා ඒ 500ට සමානුපාතික මෙන්න මෙතන කැපැසිටර් එකේ වෝල්ටේජ් අගය 500යි කියනකොට මෙතන 28ක් හදනවා. 500ට අඩු වුණොත් මෙතන 28 හැදෙන්නේ නැහැ. ඊට වඩා අඩු වෝල්ටීයතාවයක් තමයි මෙතන හැදෙන්නේ. එතකොට මේ 500 කියන වෝල්ටීයතාවයට ළඟා වෙනකොටම මේ කැපැසිටර් එක charge වෙලා මෙන්න මේ වෝල්ට් 28 කියන අදාළ වෝල්ටීයතාවය මෙතෙන්ට හැදුනට පස්සේ මේක charge වුණාට පස්සේ මෙන්න මේ dB3 කියන ඩයග් එක හරහා ගිහිල්ලා මෙන්න මේ SCR එක close වෙනවා. එතකොට සිද්ධ වෙන්නේ මේ ප්‍රධාන විදුලිය විසන්ධි වෙලා මෙතන සම්බන්ධ කරපු කැපැසිටර් එක සහ ට්‍රාන්ස්ෆෝමරය අතර සර්කිට් එක සම්පූර්ණ වෙනවා. මේ සර්කිට් එක සම්පූර්ණ වුණාට පස්සේ කැපැසිටර් එකේ තියෙන සම්පූර්ණ විදුලිය නිදහස් වුණාට පස්සේ හයි වෝල්ටේජ් ට්‍රාන්ස්ෆෝමර් එක හරහා විදුලි වැඩට අවශ්‍ය කරන වෝල්ටීයතාවය සෙකන්ඩරිය තුල නිෂ්පාදනය වෙනවා. නැවතත් මේ කැපැසිටර් එක අගය 0 වුණාට පස්සේ කැපැසිටර් වැලියු එක බැස්සට පස්සේ නැවතත් මේ ක්‍රියාවලිය නොකඩවා මේක charge වෙලා මේ ක්‍රියාවලිය නොකඩවාම සිද්ධ වෙනවා. මේ ක්‍රියාවලිය තමයි මේ මගේ ඉලෙක්ට්‍රික් ෆෙන්ස් සර්කිට් එකේ වැඩ කරන ප්‍රධාන ඇත්තටම ඒ වගේ ඒ ක්‍රමය තමයි ගොඩක් කැපැසිටර් ඩිස්චාර්ජ් මෙතඩ් එකේදී ඕනම ඉලෙක්ට්‍රික් ෆෙන්ස් සර්කිට් එකක ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ ඉන්වර්ටර් පැත්ත ගැන කියනවා නම් මේක වැඩ කරන්නේ අතර මේ චොපර් ට්‍රාන්ස්ෆෝමර් එක ඔසිලේට් කරන්නේ IC හරහා නෙමෙයි. මෙන්න මේ ස්විචින් ට්‍රාන්සිස්ටර් එකක් හරහා තමයි මේකේ ප්‍රයිමරි වයින්ඩින් එක ඩ්‍රයිව් කරන්නේ. මේ තියෙනවා මෙතන ෆීඩ්බැක් වයින්ඩින් එක. මේකෙන් තමයි අවශ්‍ය කරන ස්පන්දයන් මෙන්න මේ ට්‍රාන්සිස්ටර් එකේ ගේට් එකට ලබා දෙන්නේ. ඒ අනුව තමයි මේ ට්‍රාන්ස්ෆෝමර් එක ක්‍රියාත්මක වෙලා කැපැසිටර් එක charge කරන්න අවශ්‍ය කරන විදුලිය ලබා ගන්න. එතකොට මම මේකට තව අමතර දෙයක් එකතු කරලා තියෙනවා. මේ කැපැසිටර් වල බොහෝ අවස්ථාවලදී මෙන්න මේ ඩයග් එක හෝ මෙන්න මේ රෙසිස්ටර් නෙට්වර්ක් පද්ධතිය මේ කැපැසිටර් එක හෝ ඒ ආශ්‍රිතව මොන හරි ප්‍රශ්නයක් වෙලා මේ කැපැසිටර් එක දිගටම charge වෙනවා. ප්‍රධාන කැපැසිටර් එක දිගටම charge වෙලා ඕවර් charge වෙලා ඒ කැපැසිටර් එකේ තියෙන වැලියු එක වෙනස් වෙලා ඒක විනාශ වෙන්න හැකියාව තියෙනවා. මෙන්න මේ හැකියාව නිසා ගොඩක් කැපැසිටර් මාරු කරන්න සිද්ධ වෙලා තියෙනවා. රිපෙයාර් වලට ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ මේක නතර කරගන්න කරපු දෙයක් තමයි මෙන්න මේ මෙතනත් තියෙන්නේ රෙසිස්ටර් නෙට්වර්ක් මේ වගේ වෝල්ටේජ් ඩිවයිඩර් එකක් තමයි මෙතන දාලා තියෙන්නේ. මෙතන තියෙනවා NPN පොඩි ට්‍රාන්සිස්ටර් එකක්. මෙතන කරන්නේ මේ ට්‍රාන්සිස්ටර් එක සම්බන්ධ කරලා තියෙනවා කලෙක්ටර් එක මෙන්න මේ ප්‍රධාන ට්‍රාන්සිස්ටර් එකේ බේස් පින් එකට. එතකොට මේ ට්‍රාන්සිස්ටර් එකේ එමිටරේ සම්බන්ධ කරලා තියෙනවා ඍණ විදුලියට. එතකොට දැන් අපිට බැරි වෙලාවත් අපි මෙතන අග්‍රය මේ පොඩි ට්‍රාන්සිස්ටර් එකේ කලෙක්ටර් අග්‍රයේ තියෙන මේ අග්‍රය මේ මෙතෙන්ට සම්බන්ධ කරොත් ඍණ විදුලියට සම්බන්ධ කරොත් ඇත්තටම මේ ස්විචින් ට්‍රාන්සිස්ටර් එක ග්‍රවුන්ඩ් වෙලා මේ පල්ස් ට්‍රාන්ස්ෆෝමර් එක වැඩ කරන්නේ නැතුව යනවා. අන්නේ ක්‍රියාවලිය තමයි අපි සිද්ධ කරගන්නේ. හැබැයි බොහොම සීරුවෙන් තමයි ඒක කරගන්නේ. මොකද අපිට අවශ්‍ය වෝල්ටීයතාවයක් ගන්නත් ඕන. වැඩි වෝල්ටීයතාවයක් අවශ්‍යත් නැහැ. ඒ නිසා අපි මෙතන රෙසිස්ටර් නෙට්වර්ක් එකක් දාලා මෙන්න මේ ප්‍රධාන විදුලියෙන් මෙන්න මේ ට්‍රාන්ස්ෆෝමර් එකෙන් අවුට් කරන ප්‍රධාන විදුලියෙන් සාපේක්ෂ වෝල්ටේජ් එකක් ගන්නවා මෙන්න මේ ට්‍රාන්සිස්ටර් එකේ ගේට් එක ඔන් කරන්න. එතරම් 0.6 වගේ වෝල්ටේජ් එකක් ආවට පස්සේ මෙන්න මේ වෝල්ටේජ් එක 600 අපි කියමු 500 නේ අපි කිව්වේ. අන්නේ 500 වෝල්ටේජ් එක ළඟා වෙනවත් එක්කලාම ඊට වඩා charge වේගන එනකොටම මේකෙන් අපිට මේ ෆීඩ්බැක් එකක් ගන්න පුළුවන් මෙන්න මේ ට්‍රාන්සිස්ටර් එක බයස් කරගන්න. 0.6 වගේ වෝල්ටේජ් එකක් ආපු ගමන් මෙන්න මේක කන්ඩක්ට් වෙනවා. මේක මෙතන
අපි වයර් එකක් මෙතන ඉඳන් මෙතෙන්ට තිබ්බා වගේ වැඩක් තමයි වෙන්නේ. එතකොට මේ ස්විචින් කරන ට්‍රාන්සිස්ටර් එක සම්පූර්ණම වහලා දාන්න පුළුවන්. එතකොට මේ චොපර් ට්‍රාන්ස්ෆෝමර් ඩ්‍රයිව් කරන්නේ විදුලිය නිෂ්පාදනය කරන්නේ අපට අවශ්‍ය කරන කැපැසිටර් වෝල්ටේජ් එක සම්පූර්ණ වෙලා ඉවරයි. ඊට පස්සේ මෙතන තියෙන රෙසිස්ටර් නෙට්වර්ක් එක හරහා මේ කැපැසිටර් එක charge වුණාට පස්සේ මේ ඩයොක් එක හරහා විදුලිය ගිහිල්ලා මේ CR එකේ ක්ලෝස් කරලා ඒ වෝල්ටේජතාවේ ප්‍රයිමරි වයින්ඩින් එකට නිදහස් කරනවා. මේක තමයි නොකඩවාම සිද්ධ වෙන්නේ. එතකොට ඔයාට මෙන්න මේ ලේඅවුට් එකේ බලා ගන්න පුළුවන් ඒ තියෙන ස්ථාන මේ තියෙන CR එක. එතකොට මම කලින් කිව්වා මෙතන තියෙනවා රිවර්ස් ප්‍රොටෙක්ෂන් ඩයෝඩ් එකක් දාලා 6 ampere ඩයෝඩ් එකක් දාලා තියෙනවා. එතකොට මේ තියෙන්නේ මේ රෙසිස්ටර් නෙට්වර්ක් එකට අදාළ කරන රෙසිස්ටර් ටික. මේ තියෙන DBT ට්‍රිගර් ඩයෝඩ් එක සහ ඩයෝඩ් එකක් සහ රෙසිස්ටර් එකක් සම්බන්ධ කරලා තියෙනවා. මේ ටික තමයි ප්‍රධාන වශයෙන් ඔයාලට පැහැදිලි කරන්න අවශ්‍යතාවය තිබුණේ. මෙන්න මේ මෙතන තියෙන ප්‍රීසෙට් එකෙන් පුළුවන් අපිට ඇඩ්ජස්ට් කරලා පල්ස් ටයිම් එක වෙනස් කරගන්න. ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන ප්‍රීසෙට් එක ඇඩ්ජස්ට් කරලා මෙන්න මේ කැපැසිටර් charge වෙන වෙලාව වෙනස් කරලා මෙතන වෝල්ටේජ් එක 600ක් නිෂ්පාදනය වුණත් මේක නිකුත් කරන්නේ නැහැ. මොකද අපට අවශ්‍ය කරන ටයිම් එකට තමයි මේ ගේට් එකට ට්‍රිගර් එක දෙන්න ඕන. ඒ නිසා අපිට මෙතනින් පුළුවන් මේක ඇඩ්ජස්ට් කරලා මේ කැපැසිටර් එක charge වෙන වෙලාව වෙනස් කරන්න. එතකොට පුළුවන් මේ පල්ස් ටයිම් එක අපිට වෙනස් කරගන්න මේ ප්‍රීසෙට් එක කරගලා. ඒ වගේම තමයි මෙතනත් ඒ අවශ්‍ය අවුට්පුට් වෝල්ටේජතාවය අපිට 600ද 500ද කීයද කියන එක නිදහස් වුණාට පස්සේ මෙතෙන්ද මේ ට්‍රාන්සිස්ටර් ඔන් කරන්න අවශ්‍ය වෝල්ටේජ් එක නිදහස් කරන්න ඕනද කියන කතාව තමයි මෙතනින් සිද්ධ කරන්නේ. හොඳයි, ගොඩක් ස්තුතියි.